ආයුබෝවන් කියලා පිළිගන්නවට එල්ලු යුරෝප් YouTube නාලිකාවට සති කීපයකට පස්සේ ඔයාලා ඉතින් මොකද සති කීපයකට පස්සේ කියලා කිව්වේ ඉතින් මට පොඩි ඇබැති වගේ වුණා ලෙඩ වෙලා සති දෙකමාරක් විතර තිස්සේ ගෙදරට වෙලා හිටියා. ඉතින් ඊට පස්සේ අද අපි ඇවිල්ලා තියෙනවා බුකරස්ට් වල එයාපෝට් එකට පෙබරවාරි 18 අද. ඉතින් මායි සන්දීප් අයියයි ලංකාවට යන්න කියලා තීරණය කරා. දැන් ඉතින් එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නේ ලංකාවට යන්න. තව අයියා කෙනෙක් එනවා කිව්වා. අර මං එදා පාර්ට් ටයිම් වැඩ කරන්න ගිය හොටෙල් පෙස්ටරා එකෙන් එයාත් ලංකාවට යනවා. එතකොට අපි තුන් දෙනෙක් අද ටර්කිෂ් එයාලයින් එකේ ලංකාවට යනවා. ඉතින් ලංකාවට යන vlog එක නෙවෙයි මං ගේන්න හදන්නේ අද ඔයාලට. ගොඩක් රටවල් වලට යන කට්ටියට පළවෙනියට තියෙන ප්‍රශ්නයක් තමයි එයාපෝට් එකෙන් අපි ඩිපාචර් එකකින් ඇතුළු වුණාට පස්සේ ට්‍රාන්සිට් එක කොහොමද වෙන්නේ? එතකොට අපි චෙකින් වෙන්නේ කොහොමද? ඒ දේවල්. ඉතින් ඒ තියෙන ප්‍රශ්න निराකරණය කරගන්න මම හිතුවා අපිට එයාපෝට් එකට ඇතුළු වුණාට පස්සේ වැදගත් වෙන දේවල් ඔයාලට පෙන්වන්න ඕනේ කියලා. ඉතින් වැඩි කතාවක් ඕනේ නැහැ. මම වැදගත් වෙන දේවල් ඔයාලට පෙන්වන්න. ඉතින් ඉන්න වීඩියෝ එක ජය වේවා. ඉතින් මේ දැන් එයාපෝට් එකේ ඉන්නේ අර අයියා කෙනෙක් අර පෙස්ටරා එකකින් එනවා කිව්වා අයියට කැම එකක් ගන්න ඕනේ කියලා. දැන් එතනට කඩේ ගාවට ඇවිල්ලා ඉන්නේ. ඉතින් බෑග් චෙක් කරගත්තා. රැප් කරගත්ත බෑග්. ඊට පස්සේ චෙක් කරගත්තා. මේ චෙක් කරන තැන තමයි එයාපෝට් එක ආවට පස්සේ ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ රැප් කරාට පස්සේ රැප් කරගන්නව නම් බෑග් එක. ඉතින් චෙක් කරගන්න තැනට ගියපු අතරේ ඒ පොලිමේ ඉන්න වෙලාවේ මගේ එක බැගේජ් එකක් මිසින් වුණා. ඉතින් මේ මම ගොඩක් බය වුණා. මං හිතුවේ කවුරු හරි හොරකම් කරලා කියලා. ඊට පස්සේ වටපිටා හතර වටේ නැවිදලා ඉවරලා එතකොටම වෙලාවට අපේ මේ කම්පැනි එකේ වැඩ කරන HR එකේ වැඩ කරන මැඩම් ආව මෙතනට. මම ප්‍රොසෙස් එක ලොකුවට දන්නේ නැති නිසා මම මැඩම්ට කිව්වට පස්සේ එයා සිකියුරිටි එකට ඉන්ෆෝම් කරා. ඊට පස්සේ මගේ බැගේජ් එක එතන එක තැනක තියෙනවා දැකලා ඉවරලා සිකියුරිටි එක අරන් ගිහිල්ලා තියෙනවා. මොකද මේ බැගේජ් එක පොඩ්ඩක් අර සැකසහිත හින්දා ඉතින් මේක එයාපෝට් එක නිසා. ඉතින් ඊට පස්සේ මැඩම්ට කියලා ඒක ප්‍රශ්නේ විසඳගත්තා. ඒ ප්‍රශ්නේ දැන් බැගේජ් එක ගත්තා චෙකින් වල ඉන්නේ. දැන් එයාට කන්න ඕනේ කියලා. දැන් අපි එතනට ආවා. දැන් අපි වෙලාව 1:45යි. අපිට 2:45ට තමයි ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න තියෙන්නේ. 3:00 තමයි ෆ්ලයිට් එක යනවා කියලා තියෙන්නේ. කොහොම වෙයිද දන්නේ නැහැ. ඒක ඇතුළට ගිහින් තමයි බලන්න ඕනේ. අපි ගේට් එක හොයා ගන්න ඕනේ. තාම ඉන්නේ එළියේ. මායි සන්දීප් අයියයි හොටෙල් පෙස්ටරා එකෙන් ආවා. ඒ මං කිව්වා අයියයි දැන් ඇතුළට යන ලේස් වෙලා ඉන්නේ. මම ඔයාලට පෙන්නන්න. මෙතන ඉස්සරහට ගියාම පළවෙනියට රටකට යන්න ඉන්න කෙනෙක්ට එයාපෝට් එක ඇතුළේදී මොනවද විශේෂයෙන් පහු කරන් යන්න ඕන තැන් කියලා ඉතින් වීඩියෝ එකේ ඉන්න. ජය වේවා. බැගේජ් චෙකින් කරගත්තට පස්සේ අපි ගේට් එක හොයාගෙන ඇතුළට එද්දි මේ පිටිපස්සේ වෙන තැනක් හම්බ වෙනවා. පළවෙනියට එන කෙනෙක්ට මෙන්න මේ තැනත් එයාපෝට් එක ඇතුළේ පව් කරන්න වෙනවා. ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ ගේට් එක ගාවට. ඉතින් මට තියෙන්නේ ගේට් නම්බර් 9. එතන තමයි අපේ ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්නේ සහ අපිට 2:45ට තමයි බෝඩ් වෙන්න තියෙන්නේ. දැන් වෙලාව 2:25යි. ඉතින් ෆ්ලයිට් එකට බෝඩ් වෙන මේ ගේට් එක ගාවට එද්දී ඔයාලට එයාපෝට් එකේ පව් කරගෙන ඉන්න තැන තමයි බෑග් එක රැප් කරගත්තට පස්සේ ඔයාලට චෙකින් වෙන්න තියෙනවා. චෙකින් වෙලා එද්දී තව තැන් දෙකකින් ඔයාලගේ අතේ තියෙන හෑන්ඩ් ලගේජ් චෙක් කරනවා. ඊට පස්සේ මේ එයාපෝට් එකේ බෝඩර් චෙක් එකක් වුණා අපිට එතනදී පාස්පෝර්ට් දීලා ඒ දේවල් කරගන්න උනා. ඉතින් ওই වගේ දෙයක් හෝ ඊට සමාන දෙයක් තමයි අපිට ලංකාවේ මේ රටකට යද්දිමත් පහු කරගෙන එන්න තියෙන්නේ එයාපෝට් එක ඇතුලේ. ඉතින් අපිට දැන් මෙතනින් 2:45ට බෝඩ්ලා 3:00ට ෆ්ලයිට් එක තියෙන්නේ. ඊට පස්සේ අපිට ටර්කි වලට යන්න තියෙනවා. ටර්කි වල තියෙනවා
පැය එකමාරක ට්‍රාන්සිට් එකක්. ඉතින් ෆ්ලයිට් එකට බෝඩ් වෙලා අපි ටර්කි වලට ගිහින් හම්බෙමු. ජය වේවා. දැන් ෆ්ලයිට් එක ඇතුළේ ඉන්නේ. දැන් තමයි ඉන්නේ ෆ්ලයිට් එකට. මගේ අපිට ඉන්නවා ඩයල් එක. ඉන්නේ පාන. තමයි බුකාරෙස්ට් එයාපෝට් එක වලට පේන්නේ. ඉතින් අපි දැන් ඉන්නේ ටර්කිෂ් එයාපෝට් එකේ. මම සහ සංදීප අය ඇතුළු තුන් දෙනාම අපි ටර්කිෂ් එයාලයින් එකට ආවා. ඉතින් අපේ මේ ටර්කිෂ් වල තියෙන ටිකේ 730 කියන එයාලයින් එකේ ගේට් නම්බර් එකක් අපිට හම්බුන්නේ නැහැ. ඉතින් ටර්කි ටු කොලම්බෝ යන කට්ටිය මෙතන නවතින්න කියලා මෙයා කියනවා. ඉතින් එහෙම නැතුව ලංකාවෙන් හෝ වෙනත් රටකින් පළවෙනි පාරට ෆ්ලයි කරන කෙනෙක් එනකොට ඔයාට ට්‍රාන්සිට් එක තියෙන තැනදී ඔයාට පේනවා ඔයා ලෑන්ඩ් කරාට පස්සේ ඔයා ඊළඟ එයාපෝට් එකට එද්දි එහෙම නැත්නම් ට්‍රාන්සිට් එක තියෙන එයාපෝට් එකට එද්දි ඔයාලට පේනවා උඩ ෆ්ලයිට් එකක් ඇඳලා පොඩි ලකුණක් දාලා වෙනත් ෆ්ලයිට් එකකට මාරු වෙන්න තියෙන ලකුණක්. ඉතින් ඒක පස්සේ ගියාට පස්සේ ඔයාට ඔයාගේ ටිකට් එකේ තියෙන ගේට් නම්බර් එක හොයාගන්න පුළුවන්. එහෙම ගිහිල්ලා ඔයාගේ වේටින් ඒරියාකට යන්න පුළුවන් ඊළඟ ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න. ඉතින් පැය 13ක 14ක ගමනකට පස්සේ අපි ලංකාවට ඇවිල්ලා අපිට මුලින්ම දකින්න හම්බුනේ මෙන්න මෙතන. ඉතින් ෆස්ට් ටයිම් ෆ්ලයි කරන කෙනෙක්ට කියන්න ඕනේ ඔයාලා ඔයාලගේ ට්‍රාන්සිට් එකේදී බය වෙන්න එපා. මොකද හැම එයාපෝට් එකකම මේ වගේ ඩිස්ප්ලේ තියෙනවා. ඒ වගේ ඔයාලගේ ෆ්ලයිට් ගැන විස්තර දාලා තියෙනවා. මේ අපි එයාපෝට් එකකින් එළියට යන්න කලින් අපේ පාස්පෝර්ට් චෙක් කරපු තැන. ඉතින් ඔයාලා යන රට අනුව ඔයාලා යන එයාපෝට් එකකින් ඔයාලේ රටට ඇතුල් වෙන්න කලින් අනිවාර්යෙන් මේ වගේ තැනකින් ඔයාලගේ පාස්පෝර්ට් එක චෙක් කරනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඇවිල්ලා බෑගේජ් ක්ලේම් කරගෙන ඔයාලා යන රටට සතුටින් ඇතුල් වෙන්න. ඉතින් මටත් මෙතන එහාට වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද ලංකාවට ගියාට පස්සේ ලංකාවේ එයාපෝට් එකකින් එළියට ගිහිල්ලා ගෙදර යනකම් තිවිච්ච ආසාව නිසා මට වීඩියෝස් ගන්න අමතක වුණා. ඉතින් ආයෙත් දවසක හම්බෙමු මගේ මේ වීඩියෝ එක බලපු ඔයාලට පැලෙන්න ආදරෙයි. ඉතින් මම ශ්‍රී ලංකෙන් මුයන්ගේ ටේල් ඔෆ් යුරෝප් වෙනුවෙන්